සුබ දවසක් හැමෝටම. අද පොඩි විශේෂ කාරණාවක් කතා කරන්න කියලා හිතුවා. අපි බොහෝ දුරට ලංකාවේ ග්‍රැෆික් ඩිසයින් කරන කට්ටිය, ලෝගෝ ඩිසයින් කරන කට්ටිය, ඒගොල්ලොන්ගේ ග්‍රැෆික් නිර්මාණ මිල අපි පිටරට එක්ක සංසන්දනය කරද්දි බොහෝම අඩු ගානකට දෙන්නේ. ඒ කියන්නේ හිතන්නකෝ අපි පිටරට USA වගේ ක්ලයන්ට් කෙනෙක් හොයාගත්තොත් ප්‍රීමියම් ග්‍රැෆික් ඩිසයින් එකකට අපිට සමහර වෙලාවල් තියෙනවා ලක්ෂ 2 ලක්ෂ 3 වුණත් ගන්න පුළුවන් වෙලාවල්. ඔයා හිතන්න ඔයා ලංකාවේ ඩිසයින් කරන කෙනෙක් නම් ගොඩක් මම දැකලා තියෙනවා රුපියල් 6000ක් වගේ මුදලකටත් ඒගොල්ලන්ගේ ප්‍රීමියම් ග්‍රැෆික් ඩිසයින් ඒ වගේ මුදලකට දෙනවා. මම උදාහරණයකට අද ඔයාලට පෙන්නන්න. මම පිටරට ක්ලයන්ට්ලා එක්ක ලෝගෝ ඩිසයින්, ග්‍රැෆික් ඩිසයින් මේ දේවල් කරලා කොහොමද මට හම්බෙන පේමන්ට් කියලා. එතකොට ඔයාලට පිටරට ක්ලයන්ට්ලා හොයා ගැනීමේ වටිනාකම මොකක්ද කියලා ඔයාලටම තේරෙයි. මම ඇත්තටම මේ දේවල් පෙන්වන්නේ මෙච්චර මේ සල්ලි ගන්නවා මම හම්බ කරනවා කියන එක නෙමෙයි. ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වශයෙන් ඔයාලටත් මේ දේවල් කරන්න පුළුවන් සහ මම කැමති මේ විදිහටම ලංකාවේ කෙනෙක් USA වගේ රටවල ක්ලයන්ට්ලා හොයාගෙන මේ වගේ මුදල් ඩොලර් ලංකාවට ගේනවා. දැන් මම මෙතන විතරක් පේමන්ට් එක කරන් තියෙනවා 1,25,180ක මුදලක් මේ එක පේමන්ට් එකක්. එතකොට 57,659යි. ඉතින් මේ වගේ මට 2019 ඉඳලා තමයි මම මේ Instagram එකෙන් මේ ක්ලයන්ට්ලා හොයන මෙතඩ් එක මම කරන්නේ. channel එකට අලුත් කට්ටිය ඉන්නවා නම් channel එකට අලුත් කට්ටියට මගේ අනිත් වීඩියෝස් බලද්දි ඒගොල්ලොන්ට අයිඩියා එකක් ගන්න පුළුවන්. මම ක්ලයන්ට්ලා එක්ක කරන කන්වර්සේෂන් ක්ලයන්ට්ලා හොයා ගන්න කරන මෙතඩ් මොනවද කියලා අපි බලමුකද. එතකොට මම මේ 2019 ඉඳලා මම මේ විදිහට මට දිගටම පේමන්ට් වැටෙනවා. එතකොට මේ පේමන්ට් ගේට් එක වයිස් මේක හරි ලේසි අපිට. ඉතින් මේ වගේ තමයි මට දිගටම මේ වෙනකන් පේමන්ට්ස් එනවා. තව මම පේමන්ට්ස් ගන්න ප්ලැට්ෆෝම් එකක් තමයි Stripe කියන්නේ. මම ඔයාලට Stripe එකක් පෙන්නන්න. ඉතින් මේ තියෙන්නේ මගේ Stripe එකට වැටෙන payments. තව තියෙනවා මගේ දැන් මේ method එකෙන් මම මේ දවස්වල මගේ Fiverr account එකක් අප් වෙලා තියෙනවා. ඉතින් ඒකටත් මේ method එක යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට දැන් Fiverr account එකක් open කරාට අපිට ඇත්තටම තියෙන competition එක හරි අමාරුයි ගොඩ දාගන්න. නමුත් මේ method එකෙන් අපිට clientලා හොයාගෙන හොඳට reviews ටිකක් ගත්තොත් අපිට ලොකු percentage එකක් තියෙනවා. competition එක අඩු niche එකක් හොයාගෙන අපේ logo account එක rank කරගන්න. මේ මගේ Stripe එක මේකටත් ඉතින් දිගින් දිගටම ආව සල්ලි තමයි තියෙන්නේ. දිගටම ලැප් එකේ ඉන්නේ ඒකයි මම හිතන්නේ ටිකක් slow. ඉතින් මෙහෙම තමයි දිගටම එන orders. මම මුලින්ම PayPal වලින් තමයි වැඩේ පටන් ගත්තේ 2019 දී මේ method එක. ඊට පස්සේ 2023 වෙනකම් PayPal එකෙන් ගත්ත සල්ලි. ඊට පස්සේ company registration එකක් කරලා UK විදියට LTD විදියට register කරලා මේ දේවල් business එකක් වගේ ගොඩනගාගෙන හම්බ කරමින් යනවා. ඒකම තව පොඩි මතක් කිරීමක් කරන්න. දැන් මම මේ logo design හොයන්න යොදා ගන්න method එක Instagram එක through කරන්නේ. mentorship එකක් කරනවා මේ විදියට. specific niche එකක් තෝරගෙන genuinely කොහොමද client base එකක් ගොඩනගාගෙන අපි USA වගේ රටකට මේ service එක provide කරන්න කියලා. එතකොට දැනට ලංකාවේ graphic design කරන කට්ටිය ඇති, skill එකක් හදාගෙන logo design කරන්න ආසාවෙන් කට්ටිය ඇති. ඒ වගේ කට්ටිය mentorship එකට join ඉන්න කැමති කට්ටිය පල්ලෙහෙන් මම description එක දාලා තියන්නම් මගේ WhatsApp එක. ඒකට ගිහිල්ලා message එකක් දාන්න. එතනින් details ගන්න පුළුවන් ඔයාලට. අනිත් කාරණාව තමයි අපි දැන් logo designerලා වශයෙන් අපිට logo skill එක විතරක් තිබ්බට දැන් ප්‍රමාණවත් මදි. අපි අනිවාර්යයෙන්ම මේ logo design skill එක සමගම අපිට consulting part එකක් ඒක වගකීමක් වශයෙන් දැන් අපිට හම්බෙලා තියෙනවා. අපි හිතන්න අපි ගාවට client කෙනෙක් ආවට පස්සේ මේ logo එක place වෙන්නේ කොහෙද එයාට? එයාගේ shop එකට, business card වලට සහ එයාගේ අදහස් එයාගේ තියෙනවා නම් sample images ඒව අරගෙන එයා එක conversation එකක් ගොඩනගමින් එයාගේ විශ්වාසයත් ගොඩනගමින් තමයි අපිට දැන් මේ logo ප්‍රවර්ධනය කරන එක කරන්න පුළුවන්. මොකද දැන් AI එක්ක
මේකේ කම්පිටිෂන් එක හරිම වැඩි. පෞද්ගලිකව මම දන්නවා ස්කෙච් එකක් එව්වත් දැන් AI වලින් තමයි ලෝගෝ ඩිසයින් එක කැමති විදිය ස්කෙච් කරලා මගේ ක්ලයන්ට්ලා සමහර කට්ටිය එවන්නේ. ඒ තරමට ලොකු ඇඩ්වාන්ස් තැනක තමයි මේ ශාස්ත්‍රය තියෙන්නේ. හොඳයි. මම ඊළඟ වීඩියෝස් වලින් දාන්න බලාපොරොත්තු වෙනවා. මම ක්ලයන්ට්ලා එක්ක කරන කන්වර්සේෂන්, තව මම මේක කරන්න යොදා ගන්න ටිප්ස් හැමදේම. ඔයාලා මේ වගේ වීඩියෝස් තව බලන්න කැමති නම් subscribe කරලා තියාගන්න. like කරලා share කරලා channel එකටත් එහෙනම් support එකක් දෙන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝස් වලින් හම්බෙමු. ජය වේවා.